හෙලෝ යාළුවනේ මගේ නම හිර්ෂාන් මම නම් ඉන්නේ ජපානේ ඔයාලට සුබ දවසක් වේවා මට නම් සුබ නෑ වගේ මොකද තාම ඔය එලාම් එක වැඩි නිදාගන්නේ කම්මැලිකමට මේ දවස්වල ගොඩක් ජපානේ සීතලයි ඔය සීතලේ නැගිටිනවා කියන්නේ මට නම් මාරම යුද්ධයක් කියලා වැඩක් නෑ දවස් රූටින් එක නම් මම පටන් ගන්නේ ලංකාවේ පුරුද්දමයි ඇඳස් කරලා මොකද අපේ අම්මා මට පුරුදු කරේ එහෙමයි ඒ පුරුද්ද මෙහි ඇවිල්ලත් එහෙමමයි ඊට පස්සේ කෙලිම මූණ හොදනවා ඊට පස්සේ යන්නේ මම නම් කන්න ඉතින් guys උදේට කන්න යන්නේ රාමෙන් එකක් ඒත් එක්කම පිටරත් අම්ම ගන්න යන්නේ හුණු වතුර එක නම් දාලා තියෙන්නේ රාමෙන් එක තැම්බෙන්න දාන්න දැන් අපි පිටරේ තම්බගමු උස්සිය නම් පොඩ්ඩක් හැඩිලා තියෙන ගණන් ගන්න එපා ඊරෑ කට්ටිය උයලා දැම්මා රාමෙන් එක නම් කඩලා මේකට දැම්මා රාමෙන් එකේ මේ වගේ පැකට් දෙකක් එනවා මේක නම් මොනවද නිකන් එළවලු කෑලි නිකන් අමුතු මෂ්රූම් කෑලි වගේක් තියෙනවා මේක නිකන් කුඩු එක මික්ස් කරගන්න යාළුවනේ උණු වතුර එක නම් දැන් හරි ඒක ගෙනන්න දාමු ඇතිනේ ඒක සාමාන්‍ය විනාඩි 3ක් විනාඩි 4ක් හෝ 5ක් හරි කොහොම හරි තියන්න තියෙන්නේ එතකොට මේක සාමාන්‍යයෙන් අර තැම්බිලා ගානට කන්න පුළුවන් වෙන විදිහට එනවා මේක අමතක වුණා මේක දාන්න ඕනේ දැන් මේකත් එක්කම තැම්බෙන්න රාමෙන් එක නම් හරි පාටත් හරි බිත්තරෙත් තුන් තඹ ගත්තා දැන් තියෙන්නේ කණ්ඩ හරි පාඩම් කරන ටේබල් එක මම කන්නේ නම් මේ හරි ස්පීච් එක අපේ පායනවා ඊට වඩා හරි එහෙනම් අපි කමු ඉතතකිමාස් මේ රාමෙන් එක සාමාන්‍යයෙන් සරයි මට නම් සරයි අනිත් අය කොහොමද දන්නේ මේක ඇල්ල කොරියන් රාමෙන් එකක් සාමාන්‍යයෙන් මම නම් මේක ගොඩක් කැමති සැරින්දා මෙහි අනිත් රාමෙන් නම් එක ඒවා තියෙනවා සාමාන්‍යයෙන් ඌරා කලවම් එච්ච ඒවා තමයි ගොඩක් තියෙන මම ඌරා කන්නේ නැහැ සෙට් තුන එකම රාමෙන් එක මේ අනිත් අයටත් මං හිතනවා ගොඩක් කට්ටිය මේක තමයි කන්නේ මේක කොරියන් රාමෙන් එකක් ඔව් මේක කොරියන් රාමෙන් එකක් හරි මට දැන් ගන්න තව පැයකමාරක් වගේ තියෙනවා ස්පීච් එක බලා ගන්නත් ඕනේ පොඩ්ඩක් රෙන්ෂු කර ගන්න ඕනේ හරි එහෙනම් මම කනවා 15 minutes later කාලේ ඉවරලා විනාඩි 15කින් විතර මං ආව ඔන්න මගේ පොත් මේසෙට ඇවිල්ලා ඉස්කෝලේට නම් ගොඩක් තිබ්බා ඒවා චුට්ටක් කරා හැමදාම ඔය රූටින් එක තමයි යන්නේ මොකද ඉස්කෝලේ වැඩ නොකර යන දවසුත් නැතුවම නෙමේ වැඩ ටික ඉවරුණු ගමන් එහෙම්ම යන්නේ මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න දැන් ඔය අඳින ටී-ෂර්ට් එක ඇවිල්ලා මං වැඩ කරන තැන අඳින ටී-ෂර්ට් එක මට ඉස්කෝලේ ඇරිච්ච ගමන් වැඩට යන්න තියෙනවා ඒකෙ හින්දා මට ලේසියට තමයි මං ඇඳගෙන යන්නේ මොකද මට ආයෙ ගෙදරට ඇවිල්ලා යන්න වෙලා නැති හින්දා මේ දවස්වල පොඩ්ඩක් සීතල හින්දා අනිවාර්යෙන් මං ජැකට් එක දාගෙනම තමයි යන්නේ මොකද මං එළියේ පොඩ්ඩක් වැඩ කරන්නේ ඒක හින්දා අනිවාර්යෙන් මට ජැකට් එක ඕනේ guys මට හවස වැඩ ඔයාලා දකින්න ඇති මං ඇඳගත් ඇඳුම මැක්ඩොනල්ඩ්ස් එකේ මං වැඩ ඉස්කෝලේ එකමාරට පටන් ගන්නවා එහෙම මං හවස වැඩට යන්න ඕනේ මේක තමයි මැක්ඩොනල්ඩ්ස් එකේ කැප් එක ඒක මම මේ පොඩි බෑග් එකට දාගන්නේ ඉස්කෝලේ බෑග් එකත් එක්ක තමයි මම මේක අරන් යන්නේ මොකද හවස ඉස්කෝලේ ඇරෙද්දී 5:00 විතර වෙනවා එහෙනම් මම 6ට වැඩ කිලෝමීටර් 8ක් පා ගන්න ඕනේ පැය භාගයක් ඇතුළත ග්ලව්ස් දෙකක් ගත්තා සීතල එළියේ ෆෝන් එක මේක තමයි ඉස්කෝලේ බෑග් එක මගේ ඒකත් හරි එකයි දෙකම අරන් යන්නේ මම
ග්ලව්ස් දෙකක් ගමු. හරි. එහෙනම් අපි ඉස්කෝලේට යන්න දැන්. හිර වෙලා මේක සීතලට යන්නෙත් නෑ. හරි. ලිෆ්ට් එක තමයි පල්ලහට යන්න ඕනේ. උඩ ඉඳන් ලිෆ්ට් එක එන්නේ කවුද දන්නේ එන්නේ. බලමු. අද ටිකක් සීතලයි. අවුවත් වැටෙනවා. අවුව වැටුණාට ටිකක් සීතලයි. ලිෆ්ට් එක කවුරු හරි එනවා වගේ ලිෆ්ට් එකේ. කවුද දන්නේ ඉන්නේ බලමු. කවුරුත් නැහැ. මම හිතන්නේ කවුරු හරි උඩට ගිහිල්ලා තියෙනවා. හරි. ඔන්න අපි එළියට යමු. යතුරු ගෙනාවා. මේ ඉන්නේ සැන්ඩ් අයියා. මේ ඉන්නේ අපේ තඩියා. මේ දෙන්න තමයි මාත් එක්ක එකට කාමරේ ඉන්නේ. හරි එහෙනම් අපි යම් තුටාර එකේ. බයිසිකල් යන්නේ? හරි. හරියම් බෝ මොකද? පයින්. යාළුවනේ මම අද බයිසිකල් යනවා. නැත්නම් අපි පයින් යන්නේ සාමාන්‍යයෙන් මීටර් 500ක්වත් නැහැ. මීටර් 450ක්යි තියෙන්නේ ඉස්කෝලේට. අපි හැමදාම පයින් යන්නේ. මම අද බයිසිකල් යන්නේ. මම සැන්ඩ් අයියා බයිසිකල් යන්නේ. අද වැඩ අපි හවසට. ඒකින්ද හැමම ගක් එක ඉවරන ගමන් වැඩට යනවා. දැන් කඩියා පයින් යන හින්දා අපි පයින් යනවා. ඌව දාලා යන්න ගන්නේ නැත්නම් පාගලා යන්න තිබ්බ අපිට. මේක තමයි අපේ රියෝ එක. මේක ඉස්කෝලේම රියෝ එකක් පාට් තියෙනවා. මං ඉන්නේ මේ දෙවෙනි පාට් එකේ. අම්මට සිරි මරු වණ්ඩියක් එනවා. පේනවද දන්නේ? ජීවගන් එකක්. කොහොමද බාන්නේ? අයියා එනවා. අයියා නම් වැඩ ඌ අද ටිකක් පරක්කුයි. අයියා නම් වැඩ කොම්බිනියේ. අපේ තඩියා නම් වැඩ ඇඟට හරියන මේකම තමයි යමතෝ එකේ. දැන් උන් යනවා අපි. කක්කුවකට සාමාන්‍යයෙන් විනාඩි 10ක් ඇතුළත පයින් යන්න පුළුවන්. මේක තමයි අපේ ගමේ කඩේ. රියෝ එකට අල්ලපු කඩේ අපේ. මේක තමයි අපේ ගමේ කඩේ. මොන හරි පොඩි බඩගින්නක් ආවොත් මේකට තමයි දුවගෙන එන්නේ. මේකේ ඕනම දෙයක් සාමාන්‍යයෙන් ගන්න තියෙනවා. දැන් නම් වෙලා නැහැ යන්න ඒකට. පස්සේ ඇතුලේ වීඩියෝ එකක් ගමු. මේක තමයි අපේ ගමේ කඩේ. අද සාමාන්‍යයෙන් පොඩ්ඩක් සීතලයි. අවුව තමයි ඒ වුණාට පොඩ්ඩක් සීතලයි. ඔහොම ඉඳලා මම ඔයාලට බන්ධනාගාරයක් පෙන්නන්නම්. මේක තමයි බන්ධනාගාරයක්. සුපිරි ගෙදර. හැබැයි ජනෙල් එහෙම නැහැ. ඇතුලේ කොහොමද දන්නේ? නිකන් හිර ගෙදරක් වගේ මට නම් පේන්නේ. මේක තමයි අපේ ඉස්කෝලේ ළඟ තියෙන කෝයෙන් එක. කෝයෙන් එක කියන්නේ පාක් එක. ජපාන් වලින් කෝයෙන් කියලා කියන්නේ. වෙන්න ඒකත් බලමු. මේක තමයි මම වීඩියෝ කරන හින්දා බයිසිකලේ ජොනතන් අයියට දුන්නේ. ඔහොම මේ ලස්සනට මල් පිපිලා තියෙනවානේ. ඉස්සරහට එන්නේ වසන්ත කාලේ. දැන් නම් සීතල ගොඩක් අඩුයි. මේ ගස්වල එහෙම ගොඩක් මල් පිපෙනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේක නම් මේ හොස්පිටල් එකක්. ඔය මොකද්ද සාමාන්‍ය පොඩි මේ ක්ලිනික් හොස්පිටල් එකක්. මේ තියෙන්නේ කෝයෙන් එකේ ඉඳ ගන්න පොට්.
මෙන්න අපි ගක්ක ළඟට ආවා. මේ තියෙන අපි ගක්ක මේ තියෙන ආසියානු නිහොන්ගෝ ගක්කොයින් කියලා. ජපන් කියන්න බෑනේ. ඔය තියෙන්නේ. කල් ලයිට් එක වැට්ටා. ඔය. ඉගෙන ගන්න ඉවරලා එහෙම වැඩ කරන වෙලාව. ඉන්න අපි යනවා ගක්කොයකට. ඔහොම ඉන්න කවුද දන්නේ නැහැ ඉන්නේ සෙන්සලා බලමු. Konnichiwa sensei. Konnichiwa sensei. බයිසිකල් එහා පැත්තෙන් දාන්න කියලා කිව්වා. ඔය හරින් දැම්ම මම හදිසියට ගන්න පුළුවන් තාම සේරුණු ගම. කළ විශ්කාර ගන්න. Konnichiwa sensei. Konnichiwa sensei. යාළුවනේ අපේ ජොනතන්ගේ බර්ත්ඩේ එක 23 ඒකත් දාලා යාළුවනේ අපි අතන නවත්ත ගත්තා. අපි කවුද ඉක්කොෂි වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි තාම ඉන්නේ ඉස්කෝලේ රියෝ එකේ. මාස 6ක් වෙනවා. මාස 6න් අපි අයින් වෙන්න ඕනේ. මාස 6කට තමයි අපි ගෙවලා තියෙන්නේ. අතරශී ගතුසෙයිලා එනවලු. අතරශී ගතුසෙයිලා කියන්නේ මේ අප්‍රේල් ඉන්ටෙක් එකට අලුතින් ළමයි එනවා. එතකොට අපි අයින් වෙන්න ඕනේ. අපි කවද්ද ඉක්සු ඉක්කොෂි වෙන්නේ කියලා ඇහුවේ. ඒ කියන්නේ කවද්ද අපි අයින් වෙන්නේ කියලා. අපි තාම දෙදරක් හොයන ගමන් ඉන්නේ. සෙන්සර් එතන වීඩියෝ කරන්න බෑ. ඒකෙන් හින්දා ඔන්න දැන් අපි පන්තියට ආවා. ඔන්න එහෙනම් අපි පන්ති අරින්න යන්නේ. අම්මා කවුරුත් නෑ. අපි තමයි පළවෙනිටම ඇවිල්ලා වුන් අපේ ජොනතන් ලයිට් එක දැම්මා. මේක තමයි අපේ පන්තිය. මේ තමයි මං ඉන්න තැන. ඉස්සරහම පොලිමේ හොඳට ඉගෙන ගන්න අපි මේ මුන් එහෙම හොඳ නෑ. අයියා මෙතන ඉන්නේ. මෙතනත් ලංකාවේ කෙනෙක් ඉන්නේ. අපිත් එක්කම ආපු එක්කෙනෙක්. එයා වෙනම ඉන්නේ දැන්. අපි තුන් දෙනා තමයි එකට ඉන්නේ. මං සුපිරිම් පොට් එකක් ඉන්නේ ජානේලා ඉන්නේ. මේ තමයි අපි දැක්කපු කොහෙන් එක. මන් තමයි මේ මැදම ඉන්නේ. මේ ඉන්නේ ජොනතන්, මේ සැන්ඩ් අයියා. කෝ අපේ අනිත් එක්කෙනා ලයන්. මේ ඉන්නේ. මේ තමයි අපේ අනිත් ලංකාවේ එක්කෙනා. යාළුවනේ අපි පොඩ්ඩක් පල්ලෙහාට යනවා. මේ සෙන්ස් කෙනෙක් ඉන්න යාට කතා කරන්න. හරි හරි. නේපාල් එක්කෙනෙක් අපේ යාළුවෙක් තමයි පන්තියේ. Hai. Genki? Genki janai. Genki janai? Doste? Hai, Menasan. පල්ලෙහාට යන්නේ. සෙන්සේ හම්බෙන්න. හරි අපි පල්ලෙහාට යනවා දැන්. මේ තමයි ජිමුෂෝ එක ඔෆිස් එක. සෙන්සලා ඉන්න.そうですね。宮野さんぼって誕生日。誕生日。誕生日。はい。宮野さん誕生日。මොකද ගන්න? කොහෙද ඉන්නේ උඩද ඉන්නේ? අපි කොහේ ගත්තා හරි එන්න. මොන නවදයක් මොනවද? හරි. අපි දැන් දිදෝ හම්බයි කීයකට යන්නේ? දිදෝ හම්බයි කීයකින් කොහේ එකක් ගන්න යන්නේ අපි? කොහේ එකක් ගන්න මොනවද? කොහේ ගොඩ? කොහේ ගොඩ? ඔයා කුත්තා නැතිව. සයිසෙසේ.
හරි යන්නේ මේ අපේ ප්‍රින්සිපල් සල්ලි දාන්න තියෙන්නේ කොහේ එකක් කරනවා සීරු නේ කරනවා. අයියා මොකද කිව්වේ? මේ ගන්න එක. C විටමින් එහෙනම් ගන්නේ 来週月曜日からインドスリランカ行きますね。 本当?はいහරි C විටමින් එක යන්නේ අපි වොන් ගත්තා ජිදෝ හම්බයි කීයකින් විටමින් C ඔය දැන් අපේ කතා කරේ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එයා මාර හොඳයි ලංකාවට ගොඩක් කැමතියි ඉතින් පන්ති ගියා ගක්කුගේ යාළුවෝ නේපාල් අය දුවමිට යන අර ඉන්නේ අයියා සුම先生そう言ったんだけど私3月のここで学校を辞めます来ない来ない本来年いない当いないの映画先生はいでちょっと大丈夫かな大丈夫プラスでどこかあなたたちは私の生徒ですからボランティアで教えますはい OK ねはいありがとうございますディラあとちゃんとディラ様メールアドレスをください教えます教えます大丈夫やったらメールアドレスくださいで来年進学どこ行きたいか言ってくれたら相談専門学校ここがいいよって教えますはいわかりましたありがとうございます先生はいブログ先生キャベロー先生යනවලු එයා මාර හොඳ先生ඔය සෙන්සර් ඔල්ගේ කතා කරලා සෙන්සර් ඔල්ගේ ගාලේ ආගම වගේ අපේ කතා කරලා මොකක්ද ගන්නති යාළුවනේ සෙන්සර් ආවා මගේ නාම යාළුවා මගේ හොඳම යාළුවෙක් මේ පන්තියේ දැන් ළමයි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ නාම say bye 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 So much later that the old narrator got tired of waiting and they had to hire a new... යාළුවනේ දැන් ඉස්කෝලේ ඉවරෙන්න ළඟයිはいさよなら先生Akuriti nani? Nani? Jadi api kepula. Api kepula. Api kepula. Aduh ini bentak kalian dulu nih. Paham වෙද්දී එළියට බහින්න ඕනේ. දැන් 5යි කාලා 5යි 10යි නේ. 5යි 10යි. සංකල්ප දැන් පුටක් එක පා ගන්න තියෙන කිලෝමීටර 8ක් විතර. දෙනවා මෙයා පොඩ්ඩක් මෙයා අද පොඩ්ඩක් පරක් කරලා ආවේ. ඒකයි කලින් දැක්කේ නැත්te ඔයාලා. ඔයාලා එක. හරි. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. අය අනිත් වීඩියෝ එකෙන් අනිවාර්යයෙන් අපි හම්බ වෙමු. බයි.